තව විනාඩි 6ට ලයිව් කරනවනේ. දැන් තව විනාඩි 50ක කාලයක් මේ බලපංගු ඇයිබම් මිත් ආලං හරියට නේ මොන් හරියට බයින. ඕකේ වයිස් අපර මේ ඉතින් HP 500ක් තියෙනනේ. ඉතින් HP 500ක් තියෙන කට්ටියට ඉතින් මෙයාලට මචං අපි යන්න තැන් දීලා තියෙනවා. කියන්නේ ඔයාලට දකින්න තිස්සලා ඒ තැන් වලට විතරයි මෙයාලට යන්න පුළුවන්. අර කුළුණු පයන්නෝ අර හුය ඒව බෑ. ඒව කුළුණු දිහා ඒ අනම්මනම් අර මේ ඒ නැටිලි කරලා ඒම නිකන් මේ මෙතන පැකට් වෙන්න දෙන්නේ නැහැ. හරි. ඕකේ ඉතින් බීම ශක්තිය වල සහරහන් අපිට ඉතින් මේක මචං හැමෝටම ග්‍රෙනේඩ් හම්බ වෙන්නේ නැති වෙයි. ඉතින් හම්බෙන්නේ නැහැ මචං ග්‍රෙනේඩ් දානවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මං හිතන්නේ බීම ශක්තිය වල සහරහන්ලාගේ ආගමනේ වෙනවා. මං හිතන්නේ බීම ශක්තිය වල ලැග් වෙලා හිර වෙලා කට්ටියගේ ෆෝන් ඒව තනිකර මචං බීසන වෙනවා. මං හිතන්නේ මේ කෙනෙක් ඩවුන් වෙන්න යන්නේ. බූ බුබුරපා පුපුරන්නේ නැහැ. මං හිතන්නේ ග්‍රෙනේඩ් පුපුරන්නේ නැති තරමට තරගේ ඊටමත් පීසලකාරී ස්වභාවයක් මචං ගන්නෙ. අපලමු කපටි කොටා මචං ඩවුන් වෙලා මං හිතන්නේ මේ හිම්ම වැටිලා වගේ මචං. හන්දි ගියයිලා අපලම බොයිස් මේට ඔබ පල්ලෙහාට ඵලයක් මේට මෙන්න මු තරගාවලිය හොස්කාරේ. ඔය යන්න බෑ උඩට යන්න බෑ. ඩවුන් අපලම බොයිස් කිල් හතයි ඕන. ඉතින් මේක නම් මචං ලේසි. ඕ සාරාල්ලා මැරෙනවා. අපලම් බොයිස් මං හිතන්නේ වැඩිම කිල් ගහපු සාරාන් කෙනෙක් තවුරු ඉන්නේ. අපි කට්ටිය බලාගෙන මොකද තරඟ නීති උල්ලංඝනය කරනවා වෙන්න පුළුවන් කට්ටිය. තරඟ නීති උල්ලංඝනය කරනවා වෙන්න පුළුවන් කට්ටිය බලමු බොයිස්. මං හිතන්නේ හිම්ම වැටෙනවා වගේ මුංගේ ග්‍රෙනේඩ් වැටෙන්නේ. නුටුකුස් අවුලන්නේ. මං හිතන්නේ බෑ ඌ අවුල් වෙන්න යන්නේ. අවුලන්නේ මං හිතන්නේ සියලුම ක්‍රීඩකයන් බීම ශක්තිය සහරාන් තරගයේ මං හිතන්නේ ඉතාමත් අභිනවයෙන් ඉදිරිපත් කරන වගයි. HP 3ක පුද්ගලයන් පවා ඉන්නවා. සම්පූර්ණ ග්‍රෙනේඩ් දාගෙන පිස්සුවක් කරන්නේ. ඔය සාරාන්නේ අම්බන් අතින් ගන්නේ. මෙයාට මචං gift එකක් හම්බ වෙන්නේ නැහැ. ඇල්ලින්ට හම්බ වෙන්නේ මං කිව්වා ගෙවල් ටිකේ ගාව විතරයි ඉන්න පුළුවන් කියලා උඩට යන්න බෑ. ඕකේ බොයිස් තව 18 දෙනයි මේ 18 දෙනෙක් ඉඳලා තාම කිල් පහකින් කිනෝයි. මේ මේට කිල් පහයි. බොයිස් අපල මේට මං ඉතින් gift එක ගයිද වන්දා. මේට gift එක ගන්න වගේ යන්නේ යාළුවේ. මං හිතන්නේ මේටව මචං මැරුවේ නැත්නම් මචං මේටර gift එක දෙන්න වෙනවා. මං හිතන්නේ සියලුම ක්‍රීඩකින් අයලා මචං මේටව මරන තරගාවලිය මෙතනින් යාට දියත් කරන ලෙස අපි කරුණාවෙන් දයාවෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. සියලුම ක්‍රීඩකින් මං හිතන්නේ මේට කිල් 7 ගැහුවා. Rampage. ඕයි මේට කිල් 7 ගැහුවා බං. විබෝ මචං කිල් 6යි. ඕකේ බොයිස් අපලමු. ඉතින් මං හිතන්නේ මොකේ සාරාන්ද මේ ඩවුන් බොයිස් මේට කිල් 7ක් ගහලා තියෙන්නේ. මේටව මරපන්. මේටව ඩවුන් කරපන්. Killing spree. මේ මූණේ බං කිරි සාරාන් බං. මේ මුව මරන්න කවුරුත් නැත්තෝයි. අනේ පැංචෝ වරින්. කවුද යර්ගේ වෙපන් ගහන ගොබ්බයා. ඇල්ලෙන්ට gift එක හම්බ වෙන්නේ. වෙපන්නක් අතේ තිබ්බනේ. වෙපන්නක් අතේ එන්නේ නැහැ නේ මේ කොයි. වෙපන්නක් අතේ තිබ්බ වරදී මචං ඌ gift එකයි අයි කරලා දානවා ඉතික බොයිස්. මෙන්න අපේ කිව්ව මේක වින් කරන්න මචං. ඔන්න මෙන්න ඉන්න පුත්කලේ. මේ මූණ කිරිම මේකෙන් දෙපා. කිරි සහරාන් බං මූ. ඕයි මේටා. මේ කවුරු හේල මූ මරපන් මේ මූ කිල් 8ක් දාගෙන බං ඉන්නේ. ඕයි මොට gift එක යයි. අයියෝ. කොහොමද මේව බලන්නේ? මොට gift එක යන්නේ බං. මූ කිරිම මේ කාරා. ඒ මොට අරබලපන් ග්‍රෙනේඩ් අරගෙන මොකටද මං ආවේ? ෆ්‍රීස් ග්‍රෙනේඩ් එක කරාමනේ. ෆ්‍රීස් ග්‍රෙනේඩ් කහපන්. ෆ්‍රීස් ග්‍රෙනේඩ්
අයියෝ කොහොමද මේව බලන්නේ? කොහොමද මේව බලන්නේ? යා මන් දන්නවා මූ මේක බූයෙක් ගහනවා මචං. ඇයි නෑ අර අනිත් පැත්තේ තින්න හැබැයි මේ අයියෝ මේ මුගේ HP නෑ බං අර අරුගේ විතරයි බං. අනේ මේ මූ සාසි සාසි ගැවුවොත් තමයි. හරි මේක මචං අතුරු ආබාධ මචං සහිත කලාපයක් බවට මචං මේ හරිය පත් වෙලා මං හිතන්නේ HP 200 මචං බැලලා තියෙනවා සිසි වරේ සිසි අරහරේට ගහපන්. එලකිරි සාසි සුසි ගහපිය. ඒක මචං මේ පැත්තට ගහ දුවන්නේ නැතුව එලකිරි wow nice සිසි මේට මෙටි ගහනවා. ඔහොයි මේට මෙටි ගහනවා. ඕකම ඝාතනය කරපන්. මෙඩිකනි අර උඩ ඉන්න කවුරුවත් මේ ඇල්වෙන් බ්ලැක් ඇල්වෙන් කිව්ව වලින් මචං ඔකේ මොන් දෙන්නගේ වලේ හරි අරුගේ HP බෝල් කාපන් උඹ ගේලා උඹ දාපන් දුවන්න තු මොල් නතු දාපන් දැන් දාපන් මොඩයා ඔල්ලේ ගෝණා හන්නන්නේ මේට උඹ තරගෙන් අවලංගුයි පල්ලෙහාට යන්න ඕනේ නැත්නම් තරඟ අවලංගුයි ඒව කරන්න දෙයක් නැති වෙනවා. තරඟ අවලංගු කරගන්න එපා මේට. හරි ඒ දෙක තාන්සිකේ අන්තරන කොල්ලෝනි බා. අයියෝ ඔය ඔවුන්ට එක ගහ ඉන්නේ අර මීටර ගහපන් එල්ලකිරි සසි එල්ලකිරි Killing spree. කිල් නමේ අයියෝ දාපිය කෝක මන්නේ මේ කතරම්මට ගහන්න මොට ගහන්න නේ නිය කොමට මේ කමහ ලොන්ටෙන්නේ බං තෝ මේ සෝන් ගියා කියලා තොට හම්බෙන ලබ්බක් නෑ බං මේට දැන් අරගෙන මෙඩි ගන්නවා අයියෝ කොහොමද මේව බලන්නේ මේට කොයින්දලා මෙඩි ගන්නවා ඵලයන් බං අයියෝ ඉවරයි වැහි වැටිලා බිමට මිලා වගේ කුයින් මේටා ගිෆ්ට් එක දිනුවා අනේ ඉවරයි. Okay boys මේටාවේ ගිෆ්ට් එක දිනනවා. ඉතින් ඔන්න අපේ රියල් සාරාගේ පේමන්ට් සාක්ෂි වල මේට් ජයග්‍රහණය කරනවා ඉතාමත් කැම්මෙන්. ඉතින් ඔන්න අපේ පළවෙනි ගිෆ්ට් එක කොළුමයි